හලෝ කොහමද? සුබ දවසක්. ලස්සන පරිසරයක් එක්ක අද අපි ආවා අලුත්ම රිවිව් එකක් කරන්න. ඔයාලා මේ ට්‍රැවල් කරනවද? ඊට පස්සේ ඉන්ටර්විව් කරනවද? නැත්නම් මොනාරේ බ්ලොගින් කරනවද? ඉතින් මේ හැම එකකටම යූස්ෆුල් වෙන විදිහේ සුපිරි භාණ්ඩයක් මම ගෙන ආවා මයික් එකක්. මේක බ්ලූටූත් මයික් එකක්. මේ තියෙන ඔය කෙනා මයික් එක. හරිද? මේ මයික් එකේ ගැන අපි බැලුවොත් මේක හරිම හැන්ඩි බොක්ස් එකකින් එන්නේ. සාමාන්‍යයෙන් මේක ලංකා මුදලින් සාමාන්‍යයෙන් 50ක් වගේ නා 52ක් 45ක් වගේ රේන්ජ් එකකට ගන්න පුළුවන් මේ මයික් එක. මේ බ්ලූටූත් මයික් එකේ විශේෂත්වය තමයි මේක අපිට පුළුවන් මේ මොකද්ද Apple ෆෝන් වලට දාන්න පුළුවන් නැත්නම් C cable තියෙන ඕනම ෆෝන් එකකට දාන්න පුළුවන්. ඊට පස්සේ කැමරා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක අපිට ඕන විදිහට ඕනම ඩිවයිස් එකකට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ගැජට් එකක් තමයි මෙන්න මේ හොලිලෑන්ඩ් කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන මේ මයික් එක. මේක ඇත්තටම බ්ලූටූත් මයික් එකක්. මෙතන පේනවා තියෙ මේ මෙතන කැම්මයක්කුත් දාලා දෙනවා. එතකොට මෙන්න මේ වගේ තමයි අපිට අපේ බොක්ස් එකේ ඉස්සරහා ඉන්ටර්ෆේස් එක පේන්නේ. එතකොට මේ වගේ නිකන් අර කාසිය වගේ විදිහට තමයි මයික් ටික තියෙන. අපිට ඕන නම් ටී-ෂර්ට් එකකට ඕන එකට මේක දාගන්න පුළුවන්. එතකොට මේ තියෙන ඇත්තටම පවර් බැංක් එකක්. ඒ කියන්නේ මේ ටික දාලා මෙතනින් තමයි charge කරන්නේ. එතකොට මෙතන තියෙනවා අපේ හොලිලෑන්ඩ් ලගේ එයාලගේ බ්‍රෑන්ඩ් එකේ තියෙන ෆීචර්ස් ටික. එතන මේ බටන් සයිස් කියලා කියන වාදයක් ඇති සමහර බ්ලොගින් කරද්දී ලොකු මයික් තියෙනවා. එතකොට සමහර වෙලාවට වීඩියෝ එක කැත වෙනවා ඒකට. ඒ කියන්නේ අර සයිස් එක ලොකු හින්දා පාවිච්චි කරන්න අපහසු වෙනවා. මේක පොඩි සයිස් එකක් කියන හින්දා අපිට ඕන තැනක මේක පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රීලි. ඒ කියන්නේ අපිට නිදාසේ මේක පාවිච්චි කරන්න පුළුවන් මයික් එකක් නැහැ කියලා හිතාගෙන. එතකොට මෙතනින් අපිට ඇහෙනවා 48ක කිලෝහර්ට්ස් සංඛ්‍යාතයක් මේකෙන් ජනනය කරන්න පුළුවන්. එතකොට යුනිවර්සල් කේපබිලිටිස් කියලා කියන්නේ මේක අපිට ඕනම ඩිවයිස් එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. Android ද මම කලින් කිව්වා වගේ Android ද normal මේ Apple ද එහෙම කියලා ભેදයක් නැහැ. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක මේකේ විශේෂත්වය තමයි මේකේ තියෙනවා මේ noise cancelling. ඒකත් ඇඩ්වාන්ස් මේ ෆීචර් එකක් විදිහට තියෙනවා. ඊට පස්සේ තියෙනවා ලෝන් බැටරි ලයිෆ් එකක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි charge කරාට පස්සේ පැය 40ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දවස් 2ක් විතර හොඳට මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්. එහෙනම් අපි අපේ ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරමු. දැන් ඉතින් බොක්ස් එකේ වටේට මෙන්න මේ කවර් එකක් තියෙනවා. ඉස්සරලා අපි දැන් ඕක ගලවන්න බෑ. දැන් ගලවන්න පොඩි පීහක් තියෙනවා. අපි ඒක කට්ටයක් දාලා අපි මේක අයින් කරලා ගමු. මෙතනක් තියෙනවා. මොකද මේ පොලිසියෙන් කැලේ අයින් කරලා වටේට මෙන්න මේ විදිහට බොක්ස් එක ඔයාලා නම් දන්නේ නැති මේවා ලස්සනට ගලවන්න මම නම් එහෙම දන්නේ නැහැ. ගැලවෙන විදිහට මම ගලවනවා. එච්චරයි. දැන් මේක ගත්තා. අපේ පොලිතින් ටික ඉවරයි. දැන් මේක කාඩ්බෝඩ් බොක්ස් එකක් තියෙන්නේ. එතකොට බලමු මේක ඕපන් කරන්නේ කොහෙන්ද කියලා. මෙන්න මෙතන තියෙනවා සීල් එක ස්ටිකර් එකක් ගහලා තියෙනවා. ප්‍රොඩක්ට් එකේ තියෙන ස්ටිකරේ. අපි ඒක මෙතනින් ගලවලා බලමු. හරි. දැන් ඔන්න අපේ බොක්ස් එක අන්බොක්ස් කරන්න යන්නේ. දැන් මේ භාණ්ඩේ අන්බොක්ස් කරන්න යන්නේ. හරියටම ගලවන්න යන්නේ. ඔන්න මේව තියෙනවා. මේව ගලවුවා. නියම සුවඳක් තියෙනවා. ඔයාලා දන්නවනේ. ඉස්සරලාම අන්බොක්ස් කරද්දී අපි බලන්නේ බොක්ස් වල සුවඳ. දැන් ඔන්න අපිට තියෙනවා ඉස්සරලාම බොක්ස් එකේ උඩින්ම තියෙන්නේ කැට්ලොග් එක. එතකොට කැට්ලොග් එකේ මෙන්න මේ වගේ තියෙනවා. මේක මම හිතන්නේ ඉන්ටර්නැෂනල් වොරන්ටි කාඩ් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඔව් මේ තියන්නේ අපේ කාඩ් එකක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන මොනවද ස්ටිකර් ටිකක් තියෙනවා. අපිට අර මයික් එකේම ගහන්න තියෙන ලස්සන ස්ටිකර්ස් ටිකක් තියෙනවා. අපිට නිකන් ෆන්කි විදියට ඒකේ දාන්න පුළුවන්. මොකද මෙතන මේ මයික් මෙතන තියෙනවානේ අපි පොඩි සර්ෆේස් එකක් රවුන්ඩ් සර්ෆේස් එකක්. ඒකට සෙට් වෙන විදිහට තමයි මේකේ තියෙන මේ ෆේසස් ටික තියෙන්නේ.
වොච් එක තියෙනවා වගේ මෙයාගේ ගයිඩ්ලයින් පොතක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒක හැම ප්‍රොඩක්ට් එකකම වගේ තියෙන එකක්. ඊට පස්සේ මෙතනක් තියෙනවා තව ඔය කාඩ් වගේ තියෙනවා. එතකොට මෙතන තියෙනවා මේක යූස් කරන විදිය සරලව මොනවද තියෙන්නේ මේ පැකින් ලිස්ට් එක තමයි මේ අපි බලන්නේ. හරිද? මෙතන දෙනවා කැමරා වර්ෂන් එකක් තියෙනවා. USB-C plug එක තියෙනවා. ඒ කියන්නේ USB plug එකක් තියෙන මේ ඕන device එකක් මේ phone එකක් ඕන දෙයක් මේකට use කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන lighting plug එකක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට මේ Apple device වලට තමයි මේක use වෙන්නේ. ඊට පස්සේ මේ වගේ ගොඩක් තියෙනවා මේ cable වගේක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ අපිට මේ Bluetooth එක පාවිච්චි කරන්න පුළුවන් මාලයක් විදියට. ඉතින් ඒ වගේ ගොඩක් device වගේකට support කරන විදිහේ packaging list එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි යනවා අපේ product එකට අපි බල හිටපු 50000ක් 60000ක් ඉදන් කරගෙන අපි ගත්ත project මේ අපේ භාණ්ඩේ. එතකොට අපි බලමු ඉස්සරලා මොකක්ද තියෙන්නේ කියලා. මේක නිකන් අර ගේමින් වල වගේ තියෙන මේ බොක්ස් එකක් වගේ මේක නිකන්. ඒ දැන් අපි මේක දැන් පැකින් එක ගලමු. අතර මේක නිකන් අර අපි නිකන් අර ඔන්ලයින් ගේමින් එහෙම ගහද්දී අපිට හම්බ වෙනවනේ ටූල් බොක්ස් වගේ දේවල්. ඒ වගේ නිකන් ස්මාර්ට් විදියට තියෙන බොක්ස් එකක් මේක. ඉතින් මේක මෙහෙම ගලවගෙන මේ තියෙන ස්ටිකර් වගේ ගලවන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ආයේ තියෙනවා මෙතන හොඳට මේ පැක් කරලා තියෙන්නේ මේක ස්මාර්ට් විදියට තියෙනවා. අනිත් එක ගලවන ඔන්න තියෙනවා අපේ නියම මේක තමයි අපේ Holyland brand එකේ තියෙන Bluetooth mic එක. එතකොට දැන් මේ මෙතන තියෙනවා අපේ logo එක තියෙනවා. එතකොට මෙතනින් තියෙනවා USB port එක අපි. මේකෙන් තමයි අපි මේක charge කරන්නේ. අපි මේක open කරලා බලමු. මේ තියෙන ආශානිය. මේ තියෙන ඔක්කොම තියෙනවා. මේ තියෙන අර අපේ මේ mic ටික. මේක අපිට ඕන තැනක freely use කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ තියෙන දෙකක් දෙනවා. එතකොට මේ දෙකක් දීලා තියෙන අපිට පුළුවන් දෙන්නෙක්ට ඔයාලා මේ අපි තමකෝ ඉන්ටර්විව් එකක් කරනවා නම් දෙන්නෙක්ට මේක use කරන්න පුළුවන්. අනිත් එක මේකේ වැදගත්කම තමයි අපිට මේ distance දෙකකින් ඒ කියන්නේ දුර ප්‍රමාණවල් දෙකකින් අපිට මේකට මේ රෙකෝඩ් ගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනා දෙයක් මේ device එකේ තියෙන. එතකොට මෙතන තියෙනවා අපිට මේක නිකන් අර ක්ලික් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් විදිහේ device එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඒ අරගේ logo එක දාලා ලස්සනට තියෙනවා මේක. හරිම ස්මාර්ට් මේක. එතකොට මේ තියෙන අපේ chargeable port එක. මේ තියෙන charge කරන්න pin උත් තියෙනවා ඒකේ. එතකොට මෙතන blink වෙන light හතරක් තියෙනවා. ඒක අපි පස්සේ මේක use කරන විදිය බලද්දී අපි මේක බලමු කොහොමද මේක use කරන්නේ කියලා. මේ මෙතන පොඩ්ඩක් light එක blink වෙනවා නිල් පාටින්. දැන්ට 3ක් තියෙනවා. අපි ආයෙ දාමු මේ ටික. ඒක මෙහෙම දාන්න තියෙන්නේ. එතකොට මෙතන මේ magnet field එකක් තියෙනවා. හරිද? මේ තියෙන අපේ mic එක මෙතන තියෙනවා. එතකොට මේක එකක්. ඊට පස්සේ මේ තියෙන අනිත් එක. මේකේ මේ තියෙන අනිත් කෑල්ල. ඒක දැන් මේක ගත්තොත් මෙන්න මේක මෙහෙම ගලවන්න පුළුවන් මම හිතන්නේ. මේ තියෙන මේ magnet එක ගොඩක් powerful. මේ magnet එක powerful අපිට මේක මෙහෙම දාගෙන එහෙම use කරන්න පුළුවන්. mic එකක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන් free hand. ඒ කියන්නේ I think කොහෙවත් ගෙනියන්න ඕනේ නැහැ. අපිට ඕන දෙයක් මේ කතා කරගන්න පුළුවන් මේ මෙතන අපේ mic එක තියාගෙන. ඒක තමයි ගොඩක් advantage එක මේ mic එකේ තියෙනවා. ඒතකොට මේක හොඳට හයියට තියෙනවා. ඒ කියන්නේ මේක travel කරද්දී ගොඩක්ම මේ පාවිච්චි කරන්න පුළුවන් ඕන තැනක වැටෙන්න හයියට මේක හොඳට අල්ලගෙන තියෙනවා මේක. travel කරන කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත්. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන මේක අර ගොඩක් තෙතමනේ සහිත මේ ඒ කියන්නේ මේ කාලගුණික තත්ත්වවලදී මේක සාමාන්‍යයෙන් අර device හැම එකකම තියෙන ප්‍රශ්නයක් එක මේ වතුර වගේ දේවල් වලට මේ ඒ වගේම පොඩ්ඩක් ආරක්ෂා වෙන විදිහට තිබ්බනම් හරි. ඒ තියෙන අරම මේ ස්මාර්ට් ලුක් එකක් තියෙනවා මේ අපේ
Bluetooth mic එකේ. එතකොට මේක ගොඩක් ශක්තිමත් බර තියෙන විදිහට තියෙනවා මේ හරියට තියෙනවා ඕන තැනක අපිට ගෙනියන්න පුළුවන් පෝටබල් මේ ඩිවයිස් එක. සාක්කුවේ උනත් දාගෙන යන්න පුළුවන් මේක. එතකොට අනිත් එක තමයි මේක. මේ මෙතන තියෙනවා අපේ USB කනෙක්ෂන් එක මේ තියෙන්නේ. ඒ කියන්නේ USB ඔයා ෆෝන් එකක් තියෙනවා නම් USB පොට් එකක් තියෙන අපිට මේක කනෙක්ට් කරලා මේ මයික් එකත් එක්ක මේ කනෙක්ට් කරගෙන අපි ෆෝන් එකෙන් වීඩියෝ එකක් ගත්තොත් අර මයික් එකේ තියෙන විදිහට තමයි ඒකේ මේ වොයිස් එක එන්නේ රෙකෝඩ් වෙන්නේ. ඉතින් ගොඩක් වැදගත් එක. ඒ කියන්නේ අපි තුන්කෝ ෆෝන් එක මෙතන තියාගෙන ඔයා මේ වීඩියෝ කරනවා. ඔයා වීඩියෝ එක ගන්න ඔයා ඉන්නේ තව අඩි කීපයක් ඈතින්. එතකොට ඔයා එතන ඉඳන් කතා කරන වොයිස් එක තමයි අපිට මේ ඇහෙන්නේ. එතකොට මේක ගොඩක් මේ වටිනවා ඕන ඩිවයිස් එකකට දාන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ දැන් අපි මේකත් එක්ක තියෙන අනිත් මේ කනෙක්ෂන් එක දෙන මේ කනෙක්ෂන් එකට යන්න. ඒතකොට දැන් කලින් අපි බැලුවේ මේ USB කනෙක්ෂන් එක දෙන එක. මේ තියෙන ඔය Apple device එක පාවිච්චි කරනවා නම් මේක අපිට Apple phone එකට පාවිච්චි කරගන්න පුළුවන්. ඔයා දන්න ඇති වෙළඳ පොලේ ගොඩක් වෙලාවට Apple phone වලට වෙනම Bluetooth device තියෙනවා. මේ සාමාන්‍ය Android වගේ USB port තියෙන ඒවාට වෙනම ඒවා තියෙනවා. එතකොට මේ දෙකම එකට තියෙන device එකක් විදිහට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මෙන්න මේ මම ගෙනාපු මේ Holyland කියන brand එක. ඒ කියන්නේ ඔයාලට මම කලින් අපි වීඩියෝ එකේ කිව්වා වගේම ආරම්භයේදී කිව්වා වගේම මේක ඔයාලට ඕන device එකකට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ device එකක්. ඒකෝ දැන් අපි නිකන් බලමු මේ පෙට්ටිය ඇතුලේ මේකේ මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. සාමාන්‍ය අපි බලන්න ඕන හැමදේම බලමු මොනවයි තනේ මොනවද තියෙනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ. මෙතන තියෙනවා මම හිතන්නේ අර USB port එක වගේ තියෙන්නේ. මේ තියෙන නියම අමුතු ගැජට් එකක් තියෙනවා මේ. බලමු ආශානිය. මේ ගැජට් එකේ තමයි මොනවද තියෙන්නේ කියලා මේ අල්ලක දාලා සුවඳ. හොඳට මේ හයිය තියෙන හොඳ මේ නිකන් වෝටර් ප්‍රූෆ් වගේ පේන මේ හොඳ රෙද්දක් තියෙන මේක. හොඳට මේ පැකින් කරලා තියෙනවා මේක. මේ සාමාන්‍ය දුහුල් මේ රෙද්දක් නෙවෙයි. හොඳ මේ මැටීරියල් එකකින් තියෙන රෙද්ද. මේ බ්‍රෑන්ඩ් නේම් එකක් දාලා තියෙනවා. මෙතන තියෙනවා මේ මෙතන ඔරපොකට් එකක් තියෙනවා. මෙතන තියෙනවා මේ තියෙන්නේ. මෙතන තියෙන අර ක්ලිප් එකක්. අපිට නිකන් අර ක්ලිප් කරන්න වගේ තියෙන ක්ලිප් device එකක් තියෙනවා. ආයේ තියෙනවා මොනවද තියෙන්නේ? මේ තියෙන අපිට අර මේ device එකේ තිබ්බ මේ තියෙන අර packing list එකේ තියෙන TX windscreen එකක් තියෙනවා මෙතන. මේ තියෙන එක. එතකොට ආයෙ හම්බ වෙනවා මම ඔයාලට කිව්වා නේද මේක අර කලින් අපිට මාලයක් විදියට මේ Bluetooth mic එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මේ තියෙන මේ වගේ කෝඩ් එකක් තියෙන්නේ. අපිට මේක එල්ලගෙන මේකට අර device එක දාගෙන අපිට මේ bill දාගෙන මාලයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එකේ කෙනෙක් අර smart විදියට පාවිච්චි කරන්න පුළුවන් මේක. එතකොට ආයෙ තියෙනවා තව මොනවද තියෙන්නේ? මේ අර කලින් අපි ගත්තා වගේම කියලා තමයි මේ තියෙන්නේ. TX windscreen එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ තව එකක්. ඊට පස්සේ තව තියෙනවා මේක. ආයෙ තියෙනවා අපේ කේබල් ටික. මේ තියෙන කේබල් ටික. එතකොට දැන් මෙතන තියෙනවා ජැක් දෙකක් තියෙනවා. මේ තියෙන ජැක් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපි මේ device එක charge කරන මේ USB කේබල් එක. එතකොට දැන් ඔයාලට power bank එකක් කර මොනවා හරි තියෙනවා නම් මේක දැන් මේකේ battery power එක end වෙලා තිබ්බොත් power bank එකකින් උනත් මේක charge කරගන්න පුළුවන්. නැත්නම් direct මේක charge කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා තව මේ කේබල් දෙකක්. මම හිතන්නේ ඒකත් අර Bluetooth මේකත් එක්ක use කරන්න පුළුවන් එකක් වෙන්න ඇති. අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් මේක හරියට use කරන්නේ කොහොමද කියන එක බලන වීඩියෝ එකකින් අපි මේ ගැන කතා කරමු. මොකක්ද ඇත්තට මේකෙන් කරන්නේ මේ කේබල් වලින් කොහොමද මේක මේ කනෙක්ට් කරලා පාවිච්චි කරන්න කියන එක. දැන් මේක තමයි අපි ඇත්තටම අපි ගත්ත ප්‍රොඩක්ට් එකේ තියෙන packing list එක. දැන් මේ packing list එක මෙතන ඔක්කොම තියෙනවා. මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් 3.5 mm
කේබල් ටිකක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේක අර කැමරා වලට යූස් කරද්දී තමයි මේක උවමනා වෙන්නේ. ඒකට කැමරා වලට වගේ මේක ජැක් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපේ අලුත් රිවිව් එකේ. ඒ කියන්නේ අපේ Bluetooth mic එකේ රිවිව් එක වෙනුවෙන් ඔයාලට පෙන්වන්නට දෙයකට තියෙන්නේ. ඉතින් අපි මේක අපි පස්සේ බලමු. කලින් කිව්වා වගේම mic එකක් හරි කොහේ හරි ගිහිල්ලා අපි මේ mic එක ටෙස්ට් කරලා බලමු. කොහොමද පාවිච්චි වෙන්නේ, කොහොමද මේක user friendlyද නැත්නම් මේකේ තියෙන වගේ features අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්ද? ඊට පස්සේ මේකේ පෙන්වලා තියෙන features අතර වැඩ කරනවද? ඒකම අපි බලමු මේ ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් මම හිතනවා මේක මම වියදම් කරපු ගානට ගොඩක්ම ප්‍රතිඵලයක් ගෙන හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් අලුත්ම ගැජට් වගේකින් හම්බෙමු. එහෙනම් ජය වේවා.